බුදු අම්මෝ මෙන්න මහසෝන මගේ පස්සෙන් එනවා. ඔහොම හිටපන්. දුවන්නේ නැතුව. කොහෙද බල්ලෝ යන්නේ? පාර උඹේ තාත්තගේද? ඉක්මනට යමු මල්ලි. අහසින් වැටෙන එක ජල බිඳුවක් හරි ප්‍රයෝජනයට ගන්න නැතුව මුහුදට යන්න දුන්නොත් මං උගේ ඇට දෙක පුක වටේ කරකනවා. සබ්ස්ක්‍රයිබ් කරන්න. අම්මේ මං හදාගන්න ගත්ත ළමෙක්ද? උඹ වගේ එකෙක් හදාගන්න ගන්න අපිට පිස්සු කියලා හිතුවද? කොහොමද තෙලෙනි? උඹ සොච්චම් පඩියක් තියන් මේ එකපාරම ගෙදරකුයි වාහනේකුයි ගත්තේ? සමහර සල්ලි තියෙන මෝඩ අයියලා වටේට ඉන්නකන් එච්චර අමාරු නෑ බං. කවුද බං මේවා හදාන්නේ? ඊයේ ඉසාර පකේ මගෙන් අහනවා ආච්චිගේ පුක සුදුද කියලා. ඇයි උඹ මගේ පුක සුදු කරන්නද? මේ මලගෙවල් වල තේ බෙදෙන කෙල්ලෝ හිතන් ඉන්නේ උන් ගුවන් සේවිකාවෝ කියලා. අනේ යකෝ. ඔයා මට කවදාවත් ආදරේ කියලා නෑ නේද? එහෙම තමයි ආදරය කියන එක දැනෙන්න අරින්න ඕන. ඔයාට දැනෙන්න අරින්නවත් බෑනේ සුපුන් නේද? මේ බං ඔබ අර රශ්මිව අඳුරනවද? අපෝ අර ගොම්බතලිද? ඕකිනම් මහා එළදෙනක් බං. විශ්වයගේ අතේ සයිස් එක කොහොමද නේද බං? අත සයිස් වුණාට වැඩක් නෑනේ බං. පිප්පිය පොඩිනේ යාගේ. මේ කෙහෙල් ගහේ තියෙන ලොකු හිල දැක්කම මට හිතෙනවා තරුෂත් ඊයේ රෑ හොඳට සබාදහම වින්දා වගේ. අපේ පුතා දැන් කෙහෙල් ගස් වලටත් ආදර හැංගීම් එනවා. ඩිල්ෂාන් කියන කැරිබල්ලා බයික් එකේ යන ගමන් මගෙන් අහනවා 100ට තාම නගිනවද කියලා. කවුද බං මේවා හදාන්නේ?